අපි බලමු අපි දැන් මෙන්න මේ වගේ එකක් මම හදන්න කියලා දෙනවා කියලා කිව්වා. ඒකෙන් කොහොමද නිර්මාණයක් හදාගන්නේ කියන එක. හදන විදිහ සහ මේකේ මැෂින් එක මේ නූල දාලා මේකේ ගොතා ගන්න විදිහ මම ඉදිරි වීඩියෝ වලදී ගේනවා. ඊට කලින් මම හිතුවා මේකක් හදාගන්න විදිහ දාලා ඊට පස්සේ වීඩියෝ වලදී ඒක හදාගන්න විදිහ මැෂින් එක හදාගන්න විදිහ කියලා දෙන්න. අපිට මෙන්න මේ වගේ මොනවා හරි chart එකක් ඕනේ. chart එකක් කියන්නේ මේ වගේ රූප සටහනක් ඕන. ඒ වගේ රූප සටහනක ඕනම සයිස් එකක් ඒක ඔයාට හදන හිතන් ඉන්නේ එකක ප්‍රමාණයකට ඒ කියන්නේ ඕනම සයිස් එකකට ෆොටෝකොපි එකක් ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේ සයිස් එක. ඒ වගේ මේ වගේ මේ අර වයර් එක දාපු කම්බියක්. මේ වයර් එකක්ද මේ කම්බියක් තියෙන ඇතුලේ වයර් එක දාපු කම්බියක්. මේක මහතේවත් තියෙනවා කෙට්ටු ඒවත් තියෙනවා. ඒතර අපි මේක දැන් අපිට අදාළ chart එකේ විදිහට දැන් මේක මේ වගේ හදා ගන්න ඕනේ අපි අතින්. අපි චුට්ටක් කොහම අතින් හදලා ওই විදිහට අපි අතින් හදා ගන්නවා. මෙතනින්ද මෙහෙට නවලා දැන් ආපහු ওই විදිහට චුට්ටක් නවලා ඒ විදිහට අපි චුට්ටක් මේ වගේ හැඩයට හදා ගන්නවා. ඔන්න ඔය විදිහට හදා ගන්නවා. මේ තිනේ විදිහට හදාගත්තු එකක් නේ මේ හදාගත්තු එක. ඊට පස්සේ අපි දැන් මෙන්න මේක ඇත්තේ මේ කොටස තියෙනවානේ. මේ පැත්තේ මේ කොටස තියෙනවා. ඔයාලා දැන් මෙන්න මෙතනින් මේ පැත්තේ දැන් මේ කොටසේ මම මෙතන මේ ඔයාලට කම්බිය පේන්න ඕනේ මෙතන මේ කපලා තිබ්බේ. මම ඒක ටික කපලා අයින් කරගන්නවා. අයින් කරලා දැන් අපි මෙන්න මෙතනින් මේ අපි මේක හදාගත්තු එකෙන් මේ ඇතුලෙන් මේක ගෙනියනවා. මේ ඇතුලේ පේන්නේ නැති වෙන්න හිමීට අපි මේ කම්බිය මේක දැන් සම්පූර්ණයෙන් යන්න පුළුවන් අපිට හැඩය හදාගෙන තියෙන මේ හැඩයට එනකන් අපි හිමීට ඇතුලෙන් රිංග ගන්නවා මෙහෙම. ඔය විදිහට අපි හිමීට උඩට එනකන් ගේනවා. අපේ හැඩේ හැදෙනකම් මෙතනින් එළියට එන්න බෑ. හිමීට ඇතුලෙන් අරගෙන යනවා. ඔන්න ඔය විදිහට දාගත්තට පස්සේ අපිට පුළුවන් මේ ඒක නිකම්ම දැන් මේකේ හැඩයටම තමයි ගමන් කරන්නේ. ඊට පස්සේ අපි හදාගත්තු ක්‍රමයටම තමයි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙයාට මෙයාගේ ලං කරලා ග්ලූ ගන්න එකකින් හෝ මේදී අලවන ගම් එකකින් ඔන්න ඔය වගේ හැඩ කර මෙන්න මේ හැඩෙන් අර අපිට ඇති ප්‍රමාණයට ආවට පස්සේ අපි කම්බිය මතු කර ගන්නවා අපේ ගෙතුමෙන් එළියට. ඊට පස්සේ මෙහාට ඕනේ නැහැ. ඕනේ නම් ඒතන ටිකටත් ඕනේ අය ඉන්නවා නම් ඒ ටිකටත් කවර් කර ගන්න පුළුවන්. නමුත් අපිට මම හાર્ට් එකක් හදාගත්තේ. ඒතර හાર્ට් එක ඔය හරි වගේ ප්‍රමාණෙද නතර කරලා මෙන්න මේ වගේ අපිට අවශ්‍ය තැනදී අපි ඔන්න ඔය වගේ හරියට හැඩය හදා ගන්නවා. ඔය තියෙන ඔය වගේ කරන්න පුළුවන් නිර්මාණයක්. ඔය වගේ අකුරු, වැල් අකුරු, ඒ වගේම අර රූප, එතකොට රවුමකට හැදයට හදලා වෝල් හැංගර්ස් ඕනම එකක්. ඒ කියන්නේ අපිට මේ වගේ chart එකක් ඕනේ. ඒ කියන්නේ මේ ෆොටෝ එකක් chart එකක් කියන්නේ ෆොටෝ එකක් ඕනේ. එතකොට ඒකෙන් තමයි අපි මේ කම්බිය නවාගන්නේ හැඩයට. ඒ හැඩෙන් හදාගෙන කම්බියෙන් ඒ හැඩේ හදාගෙන තමයි අපි ඉස්සරහට ඔක හදාගෙන යන්නේ. හරි එහෙනම් ඉස්සරහදී මම මේ වගේ chart කීපයක්වත් දාන්නම් ඔයාලට. මැෂින් එක හදන විදිහත් එහෙනම් ලෑස්ති වෙන්න කට්ටියම මම බරු ටික ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම්.